හලෝ ඉතින් සුබ දවසක්. ඔයාව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේක මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් දිගටම රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. මම අද කතා කරන්න යන්නේ අපි ගෙදර හදන පොඩි මාළු ගැන. ඒ කියන්නේ පොඩි මාළු හදනකොට සැලකිලිමත් වෙන්න ඕන දේවල්. ඔය අපි පොඩි බේසන් වල හදනවා, සිමෙන්ති පොඩි ටැංකි වල හදන, ඒ කියන්නේ සිවිලින් ෂීට් වලින් හදපු පොඩි ටැංකි වල හදන ඒවා හදනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් අපි වැඩි හිතන්නේ නැති ඒ වුණාට අනිවාර්ය අංග තියෙනවා. ඒව ගැන තමයි අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් අපි බලමු වීඩියෝ එකේ මොනවද කතා කරන්න කියලා. දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකත් එක්ක. අනික ස්කිප් කරන්න යන්න එපා. එතකොට ඔයාලට ගොඩක් වටින දේවල් සමහර විට අත්හැරෙන්න පුළුවන්. මේ පේන ටැංකිය නම් මගේ ප්ලාන්ටඩ් ටැංකියක්. මේක නම් පොඩි කාලයක් තිස්සේ අත්හැරලා වගේ තිබ්බ හින්දා තමයි පොඩ්ඩක් නාස්ති වෙලා ගින් තියෙන්නේ. ඉතින් මේ පොඩි මාළු ಜಾති කීපයක් ඉන්නවා. ගප් ඉන්නවා, මොලේ ඉන්නවා, ප්ලේට් ඉන්නවා, සොට් ටේල් ඉන්නවා. තව සීබ්‍රා වගේ පොඩි මාළු ඉන්නවා. ඒ වගේ කට්ටිය හදන්න පුළුවන් ටැංකි ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් මේ වගේ පොඩි මාළු ඇති කරනවා නම් සාමාන්‍යයෙන් ජෝඩුවකට වතුර ලීටර් 5ක් 6ක් වගේ ධාරිතාවක් තියෙන ටැංකියක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ මොන ද්‍රව්‍යයෙන් හැදුවත් අනිවාර්යෙන් වතුර ලීටර් 5ක් 6ක් තියෙන්න ඕනේ එක ජෝඩුවකට. මාළු ජෝඩුවකට වඩා ඇති කරනවා නම් ඒ කියන්නේ අඩුම මාළු ජෝඩු 10ක්. ඒ කියන්නේ ජෝඩු 10ක් කියන්නේ මාළු 20ක්. මාළු 20ක් ඇති කරනවා නම් ලීටර් 5ක් 6ක් කියන ප්‍රමාණය හොඳටම මදි. ඒ ප්‍රමාණය කවදාවත් මාළුවෙට ජීවත් වෙන්න බෑ. මාළු 20ක් වගේ ප්‍රමාණයකට. ඒකින්ද මාළු 20ක් වගේ ප්‍රමාණයක් හදනවා නම් අනිවාර්යයෙන්ම අඩුම වතුර ලීටර් 50කට ටැංකියක් තියෙන්න ඕනේ. ඒක තමයි ප්‍රමාණය. නැත්තම් ඒ මාළුන්ට ඒක ජීවත් වෙන්න බෑ. හිර වෙලා එක එක ලෙඩ බෝ වෙලා ටැංකියෙන් එළියට පැනලා මැරිලා යනවා. ඒක කවදාවත් කරන්න එපා. බොහොම පව් වැඩක්. ඒ හින්දා මාළු හදනවා නම් හොඳට ඉඩ දීලා ලස්සනට හදන්න මාළු ටැංකිය. එතකොට තමයි එයාලටත් හොඳින් ජීවත් වෙන්න පුළුවන්. අපිටත් දකින්නකොට ඇයට ලස්සනයි. කිසිම පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද ඒ ගැන හුඟක් සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් ඒක. අනිවාර්යෙන් ගහක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හයිඩ්‍රිල්ලා, වැලිස්නේරියා වගේ මොකක් හරි ජල ජශාකයක් අනිවාර්යෙන් ටැංකිය එක තියෙන්න ඕනේ. ඒ වගේ මේ සත්තු බය වෙනවා. බල්ලෝ පූස ළඟට එනකොට මෙයාලා දකින්නව බය වෙනවා. මරණ බය කාටත් තියෙනවානේ. ඉතින් මෙයාලට හැංගෙන්න පොඩි ගලක් ඒ වගේ මොකක් හරි දෙයක් තියෙන්නත් ඕන අනිවාර්යෙන් ටැංකියක. ඉතින් මේ වගේ පොඩි මාළු හදනකොට අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන ප්‍රමාණය ගැන. ඒ වගේම දේවල් සැලකිලිමත් වෙන්න දේවල් ගොඩක් තියෙනවා. අවුව කොච්චර වැටෙනවද හුඟක් වෙලාවට මම හදුව මගේ මාළු ටැංකිය වලින් මගේ නොසැලකිලිමත්කම හින්දා මාළු මැරලා තියෙන ඕන තරම්. ඒ කියන්නේ අවුව වැටෙනවා මම දන්නේ රත් වෙනවා කියලා මාළු මැරෙන හින්දා තමයි බලන්නේ. වතුර ගොඩක් රත් වෙනවා. රත් වෙනකොට මාළුන්ට ඉන්න බෑ. මාළු මැරලා යනවා. ඉතින් ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. වතුර සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් තියෙනවා නම් වතුර රත් වෙනවා වැඩි. ඒක ගැඹුරට තියෙනවා නම් එහෙම ලොකු බලපෑමක් නැහැ. එතකොට මාළු උඩ වතුරෙන් එහෙම අවුව වැටෙනකොට යාලා යනවා යටට ගිහිල්ලා යාලා බේරිලා ඉන්නවා. ඒ හින්දා ඒක අවුවෙන් බේර ගන්න මාළුන්ට අවුවෙන් බේරෙන්න ලොකු ප්‍රයෝජනයක්. ඒ මොකක් හරි ගහක් තියෙනවා නම් වැලිස්නේරියා, හයිඩ්‍රිල්ලා ඒ වගේ ගහක් තියෙනවා නම් නැත්තම් ඔයාලට නෙළුම් මල් හැදෙන නෙළුම් පැලයින් දාන්න පුළුවන්. ඕන තරම් තියෙනවා. ඒ වෙල් වලින් ගලව ගන්න පුළුවන් පරිස්සමෙට ගිහිල්ලා. එහෙම නෙළුම් පැලයක් දාලා නෙළුම් මලක් පිපෙනකන් වත්තටත් ගොඩක් ලස්සනයි. ඊට පස්සේ පිළිහුඩු වගේ සත්තු වලින් බේර ගන්නත් පුළුවන්. අනික ඔය අපේ ගෙවල් වලින් සමහර වෙලාවට කැමති නෑ. අපේ අම්මලා තාත්තලා කැමති නෑ හැමතැනම මාළු ටැංකි තියෙනවට. හැමතැනම බේසන් වල සිවිලින් ෂීට් කෑලි අදපු ටැංකි වල එහෙම මාළු ටැංකි තියෙනවට කැමති නෑ. පොඩි අය ගොඩක් වෙලාවට ආසාවට ගොඩක් බේසන් තියාගෙන මාළු ටැංකි හදනවා. ගෙදරින් බරබරේ අම්මා බයිනවා තාත්තා බයිනවා. ඉතින් ඔයාලා කරලා බලන්න. මම කියනවට නෙළුම් පැලයක් ගෙනල්ලා හිටවල බලන්න. ලස්සනට මලක් පිපෙනකොට ඔයාලා ගෙදර අම්මවත් තාත්තවත් මොනවත් කියන්නේ නැහැ. මමත් ඒ ට්‍රික් එක පාවිච්චි කරලා තියෙනවා. ඕන තරම් අපේ ගෙවල් වලින් ඕන තරම් බැනුම් අහලා තියෙනවා. මම කරන්නේ බේසමක් හරි මොකක් හරි හදන ඕනම ටැංකියක මම කරන්නේ නෙළුම් පැලයක් පැල කරන එක. ඒක පැල කරාට පස්සේ දකින්නකොට නෙළුම් මල පිපිලා තියෙනකොට මිනිස්සෙක් බනින්නේ නැහැ කවදාවත්. මලක් පිපිලා තියෙනකොට බනින්නේ නැහනේ ගෙදරින්වත් දකින්න මිනිස්සෙක්වත් කවුරුවත්. ඒකින්ද ඒ ට්‍රික් එක පාවිච්චි කරන ගෙදරින් ප්‍රශ්න දානවා නම් අනිවාර්යෙන් ඒක හරියනවා.
අනික මාළුන්ටත් හොඳයි ඔය සමහර වෙලාවට අපි නොදැනුවත්ව නොදැක ගප්පි වගේ මාළු පැටව දැම්මට පස්සේ මම දැකලා තියෙනවා මගේ ටැංකිය වල නෙළුම් කොලේ බොක්ක ගහලා තියෙනවා නෙළුම් කොලේ උඩට වතුර පිරෙලා. ඒ වතුර පිරිච්ච ටිකට ගප්පි පැටව ගිහිල්ලා ඉන්නවා. ඒ වෙලාව අපිට පුළුවන් ගප්පි පැටව ටික අල්ලගෙන වෙන ටැංකියකට මාරු කරගන්න. නැත්නම් අර අනිත් ලොකු ගප්පි ඇවිල්ලා පැටවව කන හින්දේ ඒ ගප්පින්ටත් ආරක්ෂා වෙන්න පුළුවන් නෙළුම් කොලේ උඩට ඇවිල්ලා ඉන්නවා. එතකොට එලිමහන් ටැංකිය හදනවා නම් තව සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි පොඩි බේසමක් වගේ එක ඒ කියන්නේ පොඩි මාළු ප්‍රමාණයක් හදනවා නම් ඒ කියන්නේ මාළු 4කට වගේ ඉන්න පුළුවන් ප්‍රමාණයක පොඩි බේසමක් එලිමහනේ තියලා තියෙනවා නම් අපේ වත්තට බල්ලෝ වෙන්න පුළුවන්. බල්ලෝ ඇවිල්ලා වතුර බොනවනේ. එතකොට ඒ බල්ලෙක් ඇවිල්ලා අර බේසමකට එක පැත්තකට කකුල් දෙක තියලා උගේ බර වැටුනොත් බේසමට ඒ බේසම පෙරලෙන්න පුළුවන්. ඌ හදන්නේ වතුර බොන්න. ඌට දැනුමක් නැහැ ඒක පෙරලෙනවා කියලා. එහෙම වුණොත් බල්ලගේ බරට බේසම පෙරලෙන්න පුළුවන්. එහෙම වුණොත් මාළු ටික බිමට වැටිලා ඉතින් අපි නොදැන වෙලාවක එහෙම වුණොත් ඒ මාළු ටික මැරලා යනවා පව් වැඩි. ඒ වගේ දේවල් වළක්වා ගන්න ඕන. බල්ලෝ වතුර බොනවා නම් උන්ට වෙනම මොකක් හරි බොන්න පුළුවන් විදියට තියන්න. ගෙදර ඉන්න බල්ල වෙන්න පුළුවන්, වටේ පිටේ ඉන්න බල්ලෝ වෙන්න පුළුවන්. උන්ට වතුර බොන්න ඕන නම් උන්ට වතුර බොන්න වෙනම මොකක් හරි වාජනයක් තියන්න අනිවාර්යෙන්. අපි මාළු හදනේව පෙරලෙන්නේ නැති වෙන්න තියාගන්න වග බලා ගන්න වෙනවා ස්ථානය අනුව. සමහර අය පොල් කොට තියලා ඒ පොල් කොට උඩ වතුර තියලා බේසන් වල මාළු ඇති කරනවා ලස්සනට. අර ඒ කාලේ තාම තියෙනවා තැන්වල කොන්ක්‍රීට් පොඩි මලක් තියෙන්නේ. මල පොල් කොට උඩින් තියලා ඒකේ මාළු ඇති කරනවා. ඉතින් බල්ලෝ ඇවිල්ලා වතුර බොන්න හොයනකොට ඕකුටට අත් දෙක තියලා වතුර බොන්න හදපු ගමන් ඕව පෙරලෙනවා. පෙරළුනාම ඉතින් අර ඉන්න මාළු බිමට වැටිලා. තව දෙයක් තියෙනවා එලිමහන් ටැංකිය වල මාළු හදනකොට අනිවාර්යයෙන්ම පිළිහුඩුවන්ගෙන් බේර ගන්න වෙනවා. පිළිහුඩුවෝ කොක්කු වගේ සත්තුන්ගෙන් මාළු බේර ගන්න වෙනවා. මොකද අර වෙල් වල ඉන්න දොළවල් වල ඇලවල් වල ඉන්න මාළු වගේ දුඹුරු පාට ඒ වගේ සාමාන්‍ය වතුර පාට වගේ මාළුනේ ඉන්නේ අපේ ලංකාවට ආවේනික මාළු. උන්ට වැඩිය අපි ඇති කරන මාළු සොරතල් මාළු පේනවා. සාමාන්‍යයෙන් ගප්පින්ගේ වගේ පාට ගොඩක් තියෙනවා. මොලීල නම් තනි සුදු පාට මාළු ඉන්නවා. එතකොට සීබ් වල එහෙම ලුමිනස් කලර් ඉන්නවා. ඕන තරම් රැටත් පේන ලුමිනස් කලර් තියෙන තරම් සීබ් වල ඉන්නවා සමහර ටැංකි වල. ඒ උන්ගේ කෑමත් එක්ක උන්ගේ වටපිටාව පරිසරය එක්ක උන් ඒ විදියට ලස්සන පාටට හැදිලා තියෙනවා. ඉතින් ඔය වගේ මාළු උඩ ඇවිල්ලා පීනනකොට පිළිහුඩුව වගේ කුරුල්ලොන්ට හොඳට පේනවා. ඉතින් ඌ ඇවිල්ලා වහලා හිටියොත් අනිවාර්යෙන් ටැංකියක් හිස් වෙනකම්ම කාලා මිසක් යන්නේ නැහැ. පිළිහුඩුව කියන්නේ අනිවාර්යෙන් ඌගේ ආහාර දාමේ කොටසක්. උන් මාළු කන එක ඌගේ හැටිනේ. ඒකින් හින්දා පිළිහුඩුව කියන සතාට කොච්චර මාළු කෑවත් ඇති වෙන්නේත් නැහැ. ඒකින් හින්දා පිළිහුඩුව එනවට අනිවාර්යෙන් ඒ මාළුන්ට මේ ටැංකිය වලට දැලක් ගහන්න ඕන. අනිවාර්යෙන් පිළිහුඩුවට එන්න බැරි වෙන්න. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන අනිවාර්යෙන්. ඊට පස්සේ මම නම් කරන්නේ ගෙදර පූසෙක් හදනවා. පූසා ওই ටැංකිය අහල පහල කොයි වෙලෙත් ඌ කැරකි ඉන්න හින්දා පිළිහුඩුව එන්නේ නැහැ. පිළිහුඩුව පූසා ඉන්න හින්දා එන්නේ නැහැ. පිළිහුඩුව වැරදිලාවත් ආවොත් පූසා එකපාරක් පන්නපු ගමන් ආයේ පිළිහුඩුව එන්නේ නැහැ. ඒකින්ද පිළිහුඩුවගෙන් ආරක්ෂා වෙන්න ක්‍රම තියාගන්න එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. නැත්තම් ටැංකියේ ඉන්න මාළු ඔක්කොම එක දවසක් ඇතුළත නැත්තටම නැති වෙලා ගිහිල්ලා තියෙයි. තව දෙයක් තමයි පූසගෙනුත් ටැංකි බේර ගන්න වෙන වෙලාවල් වෙනවා. ඒ කියන්නේ පූස උවමනාවෙන් කරන්නේ නැහැ. පූසත් අර වගේ මාළු අර අපි එළියේ තියලා තියනවා නම් වීදුරු ටැංකි මාළු එහෙම යනකොට පූසා මාළු පස්සේ එලවන. ඒ වුණොත් මේ වීදුරු ටැංකි වගේ පූසා පෙරලන්න පුළුවන්. ඒවත් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ පූසා වතුර බොනකොට ඔය පොඩි මාළු පැටවු එනවා දිවට කිට්ටු කරනවා පූසගේ. එතකොට ඒ වුණොත් පූසන මාළු පැටවු ගිලෙන්න පුළුවන්. ඊට අමතරව පූසෝ මාළුන්ව අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ පූසා ඔය මාළු ටැංකිය වලට අත දාලා මාළුන්ට අල්ලන්න මාළුන්ට ගහන්න හදනවා. එතකොට පූසගේ නියපොතු වලට පටලැ වුණොත් මාළු අහුවෙන්න පුළුවන්. හුඟක් වෙලාවට පූසට මාළු අහුවෙන්න පුළුවන්. උගේ නියපොතු වලට මාළු පටලැ වුණොත් එහෙම. ඒකින් හින්දා අර අපි දාන ගලක් වගේ දෙයකින් පූසෙක් ඇවිල්ලා ඉන්නකොට ඒ මාළුන්ට ගිහිල්ලා හැංගිලා ඉන්න ආරක්ෂාව තියෙනවා අනිවාර්යෙන්. ඒකයි කියන්නේ ගහක් ගලක් අනිවාර්යෙන් ටැංකිය එක තියෙන්න ඕන. ඒ වගේ ආක්‍රමණකින් මාළුන්ට බේරෙන්න නම් ඒ වගේ දෙයක් අනිවාර්යෙන් ටැංකිය එක තියෙන්න ඕන.
තව දෙයක් තියෙනවා අපි මාළු ගැන සැලකිලිමත් වෙනවා මාළුන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා වගේම අපි ගැන සැලකිලිමත් වෙන්න ඕන අපේ ආරක්ෂාව ගැනත් අපි හිතන්න ඕන. මොකද අපි ආරක්ෂා වෙලා ඉන්න ඕන හැම දෙයක්ම කරන්න. ඔය මාළු ටැංකිය හැදුවට පස්සේ සිමෙන්ති යටට දාලා හදනවා නම් මාළු ටැංකියේ ඒ පොඩි ගුල් හැදෙන්න පුළුවන්. ඒ ගුල් වල පත්තෑයෝ ඊට පස්සේ ඔය කරවලා ඔය වගේ කුණ කටුවා වගේ සත්තු ඉන්න පුළුවන්. හීතලට ඇවිල්ලා ගුලි වෙලා ඉන්න උන් අනිවාර්යෙන් උන්ගෙන් පරිස්සම් වෙන්න ඕන. සිමෙන්ති දාපු ටැංකියක් සම්පූර්ණ නිකන් කියන්නේ පොළොවේම තියලා තියෙනවා නම් අනිවාර්යෙන් සෙරෙප්පු දෙකක් හරි දාගෙන යන්න. මොකද මට ඒ වැඩේ වෙලා තියෙනවා මම දන්නේ නැතුව මම 99න් බේරිච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. අපේ එහා ගෙදරින් කැලෙන් ඇවිල්ලා කුණ කටුව ඇදිලා ඉන්නවා සිමෙන්ති ටැංකියට. ඊට පස්සේ මට පස්සේ කාලෙක එහෙම අවස්ථා වුණාට පස්සේ ඒවා සම්පූර්ණයෙන්ම සීල් කළා. දැන් කූඹියටවත් යන්න බෑ ටැංකිය අස්සට. අනිවාර්යෙන් ඒ ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. මොකද මාළුවෙක් හින්දා අපිට ජීවිතේ විඳවන්න වුණොත් ඒක මහා අපරාධයක්. මාළුත් පරිස්සම් කළා අපිත් පරිස්සම් වෙන්න ඕන අනිවාර්යෙන්ම. ඒ ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. ඉතින් තව කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා මාළු ගැන. මේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකක් දානවා. අපි මහා පරිමාණයෙන් කතා කරන්නේ නැහැ. මම ඒ ගැන දන්නෙත් නැහැ. ඒ කියන්නේ අපි ෆාම් එහෙම කතා කරන්න දන්නේ නැහැ. අපි ගෙදර හදන මාළු ගැන එහෙම කතා කරමු. ඒ කියන්නේ ගෘහස්ත මාළු ගැන අපි ආසාවට ආදරෙන් ඇති කරන එහෙම මාළු හොඳටම හදන්න අපි ඒ ගැන කියලා දෙන්න. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, like කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ ගුණදොස් comment box එකේ comment කරන්න. ඉතින් අඩුපාඩුවක් වුණා නම් සමා වෙන්න. යලිත් දවසක හමු වෙමු.